කිට් එකෙන් අපි බලමු කොහොමද ගමම හෙල්ලෙන්න පුංචි සවුන්ඩ් සිස්ටම් එකක් හදාගන්න කියලා. අපිට මේ වැඩේට ඕන වෙනවා මෙන්න මේ වගේ ඇම්ප්ස් කිට් එකක්. මේක සාමාන්‍ය රුපියල් 600කට අඩුවෙන් තමයි ලංකාවේදී වෙළඳ පොලේ මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ වෙන්න ඕනේ USB කිට් එකක්. මේක මං ගාව දැනට තිබුණ එකක්. මේක හොඳයි. ඉතින් මයික් එකක් ඉන් කරන්න පුළුවන්. ඔයාලට normal USB කිට් එකක් මේකට භාවිත කරන්න පුළුවන්. සහ අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ power pack එකක්. ඔයාලා තෝරගන්න බෆල් ස්පීකර් අනුව සාමාන්‍ය ලොකු ස්පීකර් නම් මේක මදි. ඇම්පියර් 5 වගේ තෝරගන්න. පොඩි ස්පීකර් දෙකක් නම් සාමාන්‍ය හොඳට මේක ප්‍රමාණවත් මේක 2 ඇම්පියර්. හරි. ඉතින් මේ අයිටම් තුනෙන් අපි බලමු කොහොමද ගෙදර සින්දුවක් අහන්න මේ ටික සෙට් කරගන්න කියලා. මුලින්ම මේ USB කිට් එකේ ඔයාලට පේනවා ඇති මෙතන 12 වෝල්ට් ඉන් 12 වෝල්ට් සහ ග්‍රවුන්ඩ් කියලා තියෙනවා. එතන ඉතින් ඇතුල් පැත්තේ මේ වයර් ක්ලිප් එක ගාවම් බලන්න. රතු පාට වයර් ක්ලිප් එක ගාව ඉතින් 12 වෝල්ට් සහ ග්‍රවුන්ඩ් GND කියලා. අන්නේ ඒක ධන වයර් එක අපි සම්බන්ධ කරගන්න ඕනේ මෙතන මේ ඇම්ප් කිට් එකෙත් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට තියෙනවා VCC කියලා. අනේ VCC කියන එකට මේකේ අර 12යි ධන කියලා තියෙන්නේ. අන්නේ වයර් එක අපි පාස් ගමු. ඊට පස්සේ මෙතන GND කියලා තියෙන්නේ ග්‍රවුන්ඩ් එක. ඒ ඉතුරු වයර් එක අපි පාස් ගමු මේ කිට් එකේ GND කියලා තියෙන තැනට. මෙන්න මේ විදිහට. හරි. ඊට පස්සේ අපි මේක තියෙන මේ වයර් තුන පැත්තක් බලන්න එපා, ભેදයක් බලන්න එපා. මේ පිළිවෙලටම තුනම පාස් ගමු මේ ක්ලිප් එකේ තියෙන මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මැද්දට එන්නේ ග්‍රවුන්ඩ් එක, දෙපැත්තට L R දෙක. මැද්දේ වයර් එක හරියට මැද්දට පැත්තේ වයර් දෙක දෙපැත්තට පාස් ගන්න. හරි. මේ විදිහට පාස් කරගෙන මේ දෙපැත්තට අපිට පුළුවන් ස්පීකර් දෙකක් සම්බන්ධ කරගන්න. මෙතෙන්ට සහ ඊට පස්සේ අපි මෙතෙන්ට වයර් දෙකක් සම්බන්ධ කරගමු මේ 12 වෝල්ට් පවර් සප්ලයි එකේ. මේ විදිහට මේකෙත් ග්‍රවුන්ඩ් කියන එකට මෙන්න මේ කළු වයර් එක, රතු වයර් එක VCC කියන එකට. මේ විදිහට ධන ඍණ වයර් එක සහ VCC කියන එකට මේ ධන වයර් එක, රතු වයර් එක සම්බන්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා බෆල් දෙකක් තියෙනවා නේද? බෆල් දෙකේ වයර් එක මෙතෙන් සම්බන්ධ කරගන්න. රිසල්ට් එක ඔයාලට මම වීඩියෝ එක මුලදීම දාලා තිබුණා. හරි. ඉතින් අපි දැන් මේක කරන්න දෙයක් නැහැ. ඔයාලට වීඩියෝ එකේ මුලදීම රිසල්ට් එක දාලා තිබුණා. හරි. ඔයාලට ඔච්චරයි මට කියන්න තිබුණේ. සුබ දවසක්. ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු. ගොඩක් ඉක්මනට කර වීඩියෝ එකක්. වැඩ ගොඩාක් වැඩි.